බදු ස්වරූප ප්‍රධාන කීපයක් තියෙනවානේ. එකක් අනුක්‍රමික බදු. අනුක්‍රමික අනිත් එක ප්‍රතික්‍රමික අනිත් එක සමානුපාතික නේ. බදු ස්වරූප තුනයි. අනුක්‍රමික කියලා කියන්නේ පුතේ බදු පදනම සහ හොඳට අහගෙන මේකේ වචනේ තමයි බදු පදනම. ඒ කියන්නේ බද්දට විශේෂ වෙන දේ. අනිත් එක තමයි පුතේ බදු අනුපාතය රේට් එක. මේ බදු පදනම වැඩි වෙද්දී උදාහරණ දැන් ලංකාවේ ආදායම් බද්ද ආදායම වැඩි වෙන තරමට අය කරන බදු ප්‍රතිශතය වැඩි. මම නිකන් සංඛ්‍යා දාන්නේ නැහැ නිකන් ඉතල් ටිකක් දැම්මම ඇතිනේ. එහෙනම් වචන දෙක හුරු වෙන්න බදු පදනම සහ බදු අනුපාතය අතර අනුලෝම නම් හැසිරීම අනුක්‍රමිකයි. බදු පදනම කියන්නේ බද්දකට විශේෂ වස්තුව වෙන එක. ආදායම් බද්ද විශේෂ වෙලා තියෙන ආදායම්. එකතු කළාගේ මත වැට් එක වගේ එකක් ගත්තොත් භාණ්ඩවල වටිනාකම. රයිට්. එතකොට අපේ තර්කය තමයි මෙන්න මේ බදු පදනම සහ බදු අනුපාතිකය අතර ප්‍රතිලෝම හැසිරීමක් තියෙනවා. ඒ කියන්නේ බදු පදනම වැඩි වෙද්දී අය කරන බදු ප්‍රතිශතය අඩු වෙනවා නම් ඒක ප්‍රතික්‍රමික වත්තා. සමානුපාතික කියන්නේ බදු පදනම වැඩි වුණත් අඩු වුණත් මේ අය කරන ප්‍රතිශතයේ 100%යි ලා ඒක ස්ථාවරව තියෙන. බදු පදනම සහ මේ බදු අනුපාතිකයේ අතර තියෙන සම්බන්ධය. අනුක්‍රමික නම් දෙන්න අතර අනුලෝමයි, මේ අතර ප්‍රතිලෝමයි. සමානුපාතික කියලා කියන්නේ බදු පදනම වෙනස් වුණාට ස්ථාවර අනුපාතික තමයි තියෙන්නේ. The golden era is back again. The golden era is back again. ධාතුන් වසරක් ජීවිත වෙනස් කළ අභිමානවත් ඉකෝන් පන්තිය